Hi guys, ඔබ මේ එකතු වෙලා ඉන්නේ LB Gaming English තවත් සුන්දර දියල් සංචාරයක් සමග ඔබට බැලුවෙම පේනවා ඇති මේ ස්ථානය මොකද්ද කියලා. සමහරට ඔබට කුතුහලයක් ඇති මොකද්ද මේ ස්ථානය කියන්නේ කියලා. මේකත් සීතාකාවට වැඩි දුරක පිහිටුම නැති ස්ථානයක්. මේකට විශේෂිත වූ නමක් නැහැ. ඇත්තටම මේක නිල්වල කියලා කියනවා, ඒ වගේම බේසම කියලා කියනවා. කෙසේ වෙතත් මේ නම් දෙකෙන් තමයි මේ ස්ථානය හඳුන්වන්නේ. මේ ස්ථානය ඉතාමත් සුවිශේෂී. ඔබට පේනවා ඇති දෙපැත්තෙන් දියඇලි දෙකක් වශයෙන් ගලා ඇලෙන්නේ. පල්ලෙහා බේසම තියෙන සුභායකව හැදුණු තටාකයක් තියෙනවා. ඔබට ඒ දිය නාන්න පුළුවන්. මේ දිය පාර පටන් ගන්නේ හේවායින් කඳුපන්ති වලින්, ඒ වගේම එතනින් එහාට තියෙන පඤ්ඤකුල වැනි කඳුපන්ති වලින්. මේ කඳුපන්ති වලින් එන ජලයෙන් තමයි මෙම දියඇල්ල පෝෂණය වෙන්නේ. අවසානයේ මේ දිය පාරෙන් කුමාරි ඇල්ල, හේවායින් ඇල්ල වැනි දියඇලි කිහිපයක්ම නිර්මාණය කරන දිය පාරක් මේක. අවසානයේදී මෙම දිය පාර පුවප්පිටිය හරහා, ඔබ දන්නවා 132 පුවප්පිටිය පාර හරහා ගමන් කරන ඇස්තතුහොය බවට පරිවර්තනය වී අවසානයේ මේ කැලණිකඟෙන් අවසන් වෙන දිය පාරක්. මෙම නිල්දිය පොකුණේ විශේෂයෙන්ම මෙන්න මේ ස්ථානය තරමක් ගැඹුරු ස්ථානයක්. විශේෂයෙන්ම ඔබට පීනීමට නොහැකි නම් මේ ස්ථානයේ දියනාන එක තරමක් අවදානම. ඔබට පේනවා ඇති විශාල කොටයක් මේ ජල පහරට ගසාගෙන ආපු කොටයක් නේ. විශේෂයෙන්ම දැඩි වර්ෂාව පවතින අවස්ථාවලදී එකවරම මේ ස්ථානයේ ජල කඳ ඉහළ නගිනවා. එබැවින් ඔබ මෙහි දිය නානවා නම් මේ වගේ අවස්ථාවලදී විශේෂයෙන්ම ඔබ පරිස්සම් විය යුතු වෙනවා. ඒ වගේම තව දෙකක් ඔබට කියන්න අවශ්‍යයි. මේ ප්‍රදේශය ඉතාමත් සංවේදී පරිසර පද්ධතියක්. මේ ප්‍රදේශයටම ආවේශනික සතුන් ශාක බොහොමයක් සිටිනවා. එබැවින් ඔබ මේ ප්‍රදේශයේ සංචාරය කරනවා නම්, මේ ස්ථාන ඔබ නැරඹීමට පැමිණෙනවා නම් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් යුතුයි. ප්ලාස්ටික්, පොලිතින්, අපද්‍රව්‍ය මේ ස්ථානයේ ගෙන නොදමන්න. එය ඔබටත් මේ පරිසර පද්ධතිය වලටත් කරන මහඟු සේවයක්. අද අපි සංචාරය කරපු නිල්දියවල නැත්තම් බේසම කියන ස්ථානයට මුදුරින් අපිට තවත් දියඇල්ලක් තියෙන බවට ආරංචි වුණා. කෙසේ වෙතත් මේ දියඇල්ලට ළඟා වීම තරම් පහසු වෙන්න කටයුත්තක් නෙමෙයි. මොකද ටිකක් දුෂ්කර මාර්ගයෙන් තමයි මේ දියඇල්ලට යන්නේ. ඔයිට පාර හරහා යන විට මේ දියඇල්ල පැහැදිලිව පෙනුණා වුණාට අපිට මේකට යන්න නිසි මාර්ගයක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් අපිට අවශ්‍ය වුණා මේ දියඇල්ලත් නැරඹීමට. අපි මේ ඉන්නේ ඒ දියඇල්ල ඉස්සරහා. ඔබට පේනවා ඇති මීටර් 20කට වඩා වැඩි උසකින් යුත් මේ දියඇල්ල සුවිශේෂී දියඇල්ලක්. මේ සුන්දර දියඇල්ලේ පාමුල දැන් අපි ඉන්නේ. විශේෂයෙන්ම මේ ස්ථානය අනෙක් දියඇලි වගේ මෙන්න තරමක් ගැඹුරු ස්ථානයක්. ඔබ දිය නාන්න එනවා නම් විශේෂයෙන්ම මේ ස්ථානයේදී ඔබ අනිවාර්යෙන් පරිස්සම් විය යුතුයි. ඒ වගේම තව සුවිශේෂී කාරණාවක් තියෙනවා. මේ ඇල්ලෙන් මේ පැත්ත බස්නාහිර පළාතට අයිති වෙන්නේ. මේ ඇල්ලෙන් අනිත් පැත්ත සබරගොම් පළාතට අයිති වෙන්නේ. ඔබ Google Map එක බැලුවොත් ඔබට තේරෙයි
මේ වෙනස.